ඉතින් කොහොමද ඔයාලට අද මං vlog එකෙන් අරගෙන ආවේ උයන්න පහසු කරන ටිප්ස් තියෙන පොඩි බොක්ස් එකක් හදාගන්න විදිය. ඉතින් ඒකට අපිට වෙනද වගේම අවශ්‍ය වෙනවා උයන්න ගන්න රම්ප කරපිංච, ලූණු, අමු මිරිස් වගේ දේවල්. ඉතින් අපි ගෙවත්තෙන්ට ගිහිල්ලා කරපිංචා රම්පේ කඩාගෙන දැන් අපි ඒක හදන හැටි බලමු. ඉතින් මේ බොක්ස් එක හදාගත්තම උදේට හරියම ලේසි. ලුණු කපන්න, එළවලු කපන්න එහෙම අවශ්‍ය නැහැ. අපි උයන්න රෙඩි කරගන්නකොටම ඒ බොක්ස් එක ගත්තම අපිට ඒ අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම එක තැනක තියෙනවා. ඉතින් මම මුලින්ම කරේ අවශ්‍ය ලුණු, අමු මිරිස්, තක්කාලි වගේ දේවල් ළඟට අරගෙන සූදානම් කරගත්ත ඉස්සෙල්ලම. හැබැයි මම කියන්න ඕන මම මේ බොක්ස් එක හදන්නේ දවස් 2කට විතරයි. මොකද වැඩිපුර ෆ්‍රිජ් එකේ තියාගත්තම නිකන් අමුතු ගඳක් වගේ දෙකුත් එනවනේ. ඉතින් ඊට වඩා හොඳයි අපිට දවස් 2කට වගේ ප්‍රමාණවත් විදියට මේක හදාගත්තම. ඇත්තටම මම නම් හදාගන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදර වේල් 6කට වගේ තමයි මේ බොක්ස් එක හදාගන්නේ. ඉතින් මම මේක හදනකොට මට මගේ දූත් උදව් කරා. එයා තමයි ඔය ලුණු සුද්ධ කරලා හොදලා දෙන්නේ. අපි කුස්සියේ වැඩ කරනකොට අපේ දරුවන් ඒකට එක් කරගත්තම ඒක එයාලටත් හොඳයි. එයාලගේ පෞරුෂය වර්ධනය වෙනවා. කාර්යබහුල ගෘහණියකට නම් මේ ටිප්ස් ටික ගොඩාක් වැදගත්. මොකද උදේට එයාලට කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ බොක්ස් එකක් හදලා ෆ්‍රිජ් එකට දාගත්තයින් පස්සේ. තක්කාලි වගේ දේවල් අපි කපනකොට හරි පරිස්සමෙන් කපන්න ඕන. මොකද තැලුණ තක්කාලි වල රසය අඩුයි. ඒක ෆ්‍රෙෂ් ගතියට තියාගන්න හරි පරිස්සමෙන් කපන්න ඕන. මේ අමු මිරිස් ටිකත් මට කපලා දුන්නේ මගේ දුව. ඉතින් සමහර ඒවා ලස්සන හැඩයකට කපනවා, සමහර ඒවා හැඩයක් නැහැ. ඉතින් ඒක කමක් නැහැ. ඉතින් එයාලගේ ආසාවනේ. ඉතින් ඒකට මං ඉඩ දුන්නා. දැන් ඉතින් මේ ලුණු ටිකත් කපාගෙන මම කප්ස් 3කට රෙඩි කරගත්තා ලුණු, තක්කාලි, අමු මිරිස්. ඇත්තටම ඊට පස්සේ මෙන්න මේ මම ඕගනයිසින් බොක්ස් එකක් ගත්තා. මේක මට ග්‍රොසරි shopping කරනකොට ගොඩක් අඩු මුදලකට හම්බ වුණේ. මේකේ තියෙනවා කවුළු 3ක් තියෙනවා. ඉතින් මේක හරි ප්‍රයෝජනවත් අපිට මේ වගේ වැඩකට යොදා ගන්න. ඉතින් මුලින්ම මම තක්කාලි ටික අසුර ගත්තා ඒ බොක්ස් එකේ. ඊට පස්සේ පිරිවෙනින් අමු මිරිස්, ලුණු වගේ දේවල් අසුර ගත්තා. තව ලුණු ටිකක් තියාගත්තා. මොකද ඒක මට සැමන් තෙල් දාන්න හිතන් ඉන්නවා. ඒ සැමන් තෙල් දාන්න ටිකට මම අද ලුණු ටිකක් ඉතුරු කරගත්තා. ඉතුරු ටික බොක්ස් එකකට දැම්මා. මේක මගේ මේ බොක්ස් එක විතරක් නෙමෙයි මට තව බොක්ස් එකක් තියෙනවා. මම ඒකත් වෙන vlog එකකින් ඔයාලට පෙන්නන්නම්. ඒකට මම හදාගන්නේ කුරුඳු, රම්ප, කරපිංචා, සුදු ලුණු වගේ දේවල් තමයි මේ බොක්ස් එකට එකතු කරගන්නේ. අද මේ බොක්ස් එක ඔයාලට දකින්න පුළුවන් වෙනත් vlog එකකින් මම මේ බොක්ස් එකත් හදන හැටි පෙන්නන්නම්. අපි ජීවත් වෙනකොට අපි අනිතරම
ලේසි ක්‍රම පාවිච්චි කරන්න ඕන. අමාරු ක්‍රම වලට වඩා උයන එකේ පාවෙන විදියට අපිට ක්‍රම පාවිච්චි කරන්න හොඳ නැහැ. පුළුවන් විදියට ලේසි ක්‍රම පාවිච්චි කරලා උයා ගන්න වැඩේ කරාම ඇත්තටම අපිටත් ඒක ලොකු කරදරයක් නෙවෙයි. ආසාවෙන් උයන්න පුළුවන්. ඉතින් හරීම ලේසි මේ වගේ බොක්ස් එකක් හදාගත්තම හරීම පහසුවක් දැනෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.